Python ක්‍රමලේඛ ලිවීමේ සරලම ආකෘතියක් තමයි අද දවසේ මේ පාඩමේදී පැහැදිලි කරන්නේ. ඔයා හිතන්න ආදානය කරනවා සංඛ්‍යාංක 3ක් ආදානය කරනවා. සංඛ්‍යාංක 3ක් ආදානය කරාට පස්සේ ඒ සංඛ්‍යාංක 3 එකතුව ලබා ගැනීම ප්‍රෝග්‍රෑම් එකක් විදිහට ලියන්නේ කොහොමද? ඒ ක්‍රියාවලිය සඳහා කොහොමද ඇල්ගොරිතමයක් ලියන්නේ කියන එක තමයි අද දවසේ මේ Python ප්‍රෝග්‍රෑම් එකෙන් Python වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නේ. හොඳයි. ගැටලුව වෙන්නේ නිකිල සංඛ්‍යා 3ක් ආදානය කරනවා. එම සංඛ්‍යාවල එකතුව ලබා ගැනීම සඳහා ගැලීම් සටහන නිර්මාණය කරන්න. එම ගැලීම් සටහන අනුබද්ධයෙන් ප්‍රතිදානයම ලබා ගැනීම සඳහා Python ක්‍රමලේඛය නිර්මාණය කරන්න. මේක කොටස් දෙකක් තියෙනවා. මුලින්ම නිකිල සංඛ්‍යා 3ක් ආදානය කරනවා. ඒක එකතුව ලබා ගැනීම සඳහා ගැලීම් සටහන නිර්මාණය කරන්න තියෙන්නේ. හොඳයි. බලන්නකො නිකිල සංඛ්‍යා 3ක් ආදානය කිරීම අපට ගන්න පුළුවන් ආරම්භයේ start කියලා. ඔන්න ආරම්භයේ start කියලා ගන්නවා. මේ ගැලීම් සටහනේ ආරම්භය නිරූපණය කරන තැන. නිකිල සංඛ්‍යා 3 ආදානය මට ගන්න පුළුවන් input number 1 කියලා ගන්නවා පළමු නිකිල සංඛ්‍යාව. දෙවෙනි නිකිල සංඛ්‍යාව input number 2 කියලා ගන්නවා. right. ඒක දෙවෙනි නිකිල සංඛ්‍යාව තුන්වෙනි නිකිල සංඛ්‍යාව input number 3 කියලා ගන්නවා. තවත් නිකිල සංඛ්‍යා ආදානයක් නැහැ. ඒතර මෙන්න මේ නිරූපණය මගින් ආදානය ලබා ගැනීමක් නිරූපණය කරනවා. දැන් එකතුව ලබා ගැනීම ක්‍රියාවලියක්. එය ලියනවා මෙන්න total සමානයි number 1 ධන number 2 ධන number 3 ලෙස. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය මෙලෙස අපි ගැලීම් සටහන තුල නිරූපණය කරනවා. ඉතින් ඊට පස්සේ අපිට ප්‍රතිදානය කරන්න ඕන එකතුව. අපි ලියනවා print total අගය. හරි. ප්‍රතිදානයක් නිරූපණය කරන එලෙසම ගැලීම් සටහන භාවිතා කරනවා. මේ ප්‍රතිදානය නිරූපණය කරන සංකේතය ක්‍රියාවලිය මෙතන අවසానයි end එක මෙලෙස අපට සම්පූර්ණ කරන්න පුළුවන්. මෙන්න මේ විදියට ක්‍රියාවලිය නිරූපණය කිරීම සඳහා ගැලීම් සටහනක් අඳින්න පුළුවන්. මේක තවත් ආකෘතියක් ලෙස ඔයාලා ගැලීම් සටහන අඳින්න පුළුවන්. number 1, number 2, number 3 වෙන වෙනම ආදාන වෙනුවට එකවර ආදාන ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඔයා එකවර ආදානය කරන්නේ එක සංඛ්‍යාවක් නිසා ඔයා මෙන්න මේ විදියට ගැලීම් සටහන නිර්මාණය කරන්න. මොකද එකවරම සංඛ්‍යා 3 ඇතුළත් කරන්නේ නැති නිසා මෙන්න මේ ආකෘතියට යන්න එපා. input number 1, input number 2, input number 3 මෙන්න මේ ආකෘතියට යන්න එපා. මොකද සංඛ්‍යා 3ම එකවර ආදානයක් නෙවෙයි වෙන්නේ. සංඛ්‍යා 3 වෙන වෙනම ආදානය කරන නිසා අපි වෙන වෙනම අපි ආදාන ලබා ගමු. එතකොට number 1, number 2, number 3 ගැලීම් සටහන ටිකක් දිග වැඩි වුණා කියලා ඒක ගැන හිතන්න යන්න එපා. එතකොට මේක එකවර ගන්නෙ නැති නිසා මේ ක්‍රමය ලියන්න අවශ්‍ය නැහැ. හරි? ඒ ක්‍රමය වැරද්දක් නැහැ. හැබැයි අපි එහෙම ලියන්නේ නැහැ. එහෙම ලියන්න බැරි කමකුත් නැහැ. පුළුවන්. හැබැයි ආදාන තුන ගන්න වෙන වෙනම. ඒ නිසා මේ විදියට යන්න. දැන් අපි බලමු මෙන්න මේකට අදාළව Python ප්‍රෝග්‍රෑම් එක කොහොමද ලියන්නේ කියලා. හරි. Python ප්‍රෝග්‍රෑම් එක ලියවීමත් මම මෙතනම පැහැදිලි කරන්නම්. ඊට පස්සේ අපි කෝඩින් එකත් එක බලමු. හරි. දැන් මම මෙන්න මේ කලාපය වෙන් කර ගන්නවා Python කෝඩින් එක පටන් ගන්න කලාපය ලෙස. දැන් input ආදාන තුන වෙන වෙනම ගන්න ඕන. දිවයිනේ ප්‍රථමයා සමග මුල් ස්ථාන 10න් 8ක්ම, දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 35ක්, දිස්ත්‍රික් දෙවන ස්ථාන 17ක්, දිස්ත්‍රික් තෙවන ස්ථාන 22ක් නිර්මාණය කළ කොළඹ මොරටුව විශ්වවිද්‍යාල උපාධිධාරී දකුණේ එකම ICT ගුරුවරයා රොෂාන් රෝලංකා
දැක්ම මාතර මහර්ගා තංගල්ල ඔන්ලයින් පන්ති සඳහා erevision.lk සම්බන්ධ වීමට WhatsApp 0702 11 88 288 කොටස් අඩු නැති ICT රොෂාන් රෝලංකා. ආදාන ලබා ගැනීම සඳහා මම භාවිතා කරන ඉන්පුට් කියන ෆන්ක්ෂන් එක. හරිද? ඉන්පුට් ෆන්ක්ෂන් එක. මෙතන මේ number 1 මම තියාගන්න number 1 කියන විචල්‍යයක් භාවිතා කරනවා. මෙන්න number 1 කියන විචල්‍ය. number 1 input function එකෙන් ලබා ගන්නවා අගය input මේකේ prompt එක විතර දානවා display වෙන්න ඕන text එක තමයි මෙතෙන්ට දාන්නේ අපි ඒක number 1 කියලා දාමු වැදගත් විදිහට දෙතිත් එක්ක. එතකොට ඒක display වෙනවා ආදාන ගන්න තැන. මේක display වෙනවා දර්ශනය වෙනවා ආදාන ගන්න තැන. ඉතින් මෙලෙස ලබා ගන්න ආදානය නිකිල සංඛ්‍යාවක් බවට පරිවර්තනය කිරීම සඳහා integer function එක භාවිතා කරන්න ඕන int function එක. ආරම්භක bracket එක function එක අවසාන වෙනවා close bracket එක. මේ විචල්‍යයට ආදේශ කිරීම ඔන්න සමාන ලකුණත් එක්ක පෙන්වන්නේ. Python වල භාවිතා කරන විදිය තමයි මම මේ කියලා දෙන්නේ. ඒතර input function එක මගින් ආදාන ලබා ගන්නවා. ආදාන ලබා ගන්න එතෙක් මෙන්න මේ මැසේජ් එක තිරය මත දර්ශනය වෙනවා. ඒ විදිහටම අපි number 2 සඳහාත් අපි ආදානය ගමු. ඔන්න number 2 සඳහා ආදානය ගන්නවා. right input function එක මගින් පෙර වගේම input function එක මගින් ඒකේ display කරමු number 2 කියලා. right ඒක නිකිල බවට පරිවර්තනය කරන්න int function එක අපි භාවිතා කරනවා. මේ තියෙන්නේ එලෙස int function එක භාවිතා කිරීම. පැහැදිලිද? හරි. දැන් එතකොට number 2 ආදානයත් ගන්නවා. මෙන්න number 2 ආදානය right මෙතන ගන්නවා input right number 3 right ඒක නිකිල බවට පරිවර්තනය කරන int function එක මම භාවිතා කරනවා. ඔන්න number 1 number 2 number 3 ආදාන ලෙස ලබා ගත්තා. ඒ ආදානයන් input මගින් ගන්නේ string ආකාරයේ ආදාන නිකිල බවට පත් කරන්න ඕන int function එක භාවිතා කරා. හරි. දැන් අපිට ඊළඟට ලියන්න පුළුවන් එකතුව ලබා ගැනීම සඳහා ප්‍රකාශනය total සමානයි number 1 ධන number 2 ධන number 3 right number 3 කියන විචල්‍යය එතෙන්ට දානවා. දැන් එතකොට මෙන්න මේ number 1 ධන number 2 ධන number 3 ප්‍රකාශනය අපි ලිව්වා. හරි. දැන් අපට පුළුවන් ප්‍රතිදානය දර්ශනය කරන Python program එක තුල අපි ඒ සඳහා භාවිතා කරනවා print පොඩි label එකක් දාමු. double quotes දාලා total කියලා label එකක් දාමු. total දෙතිත් දාමු. right ඊට පස්සේ comma ඊට පස්සේ අපි total කියන විචල්‍ය අපි දාමු. දැන් total කියන විචල්‍යය අගය මෙන්න මෙතන ප්‍රතිදානය වෙනවා. මේ තියෙන්නේ දර්ශනය වෙන්න ඕන ප්‍රකාශය දෙතිත් සමග. ඒක දර්ශනය වෙනවා. මේ විචල්‍ය තමයි ඔය තියෙන්නේ. ඉතින් මෙන්න මේක පැහැදිලි කළොත් මෙන්න මේ ප්‍රකාශනයේ ලැබෙන විචල්‍ය අගය මෙන්න මෙතෙන්ට ඇතුළත් වෙලා ප්‍රතිදානය වෙනවා. හරිද? එතකොට මෙන්න මේ ඉන්ටිජර් මගින් කරන මෙතනින් ලබා ගන්න අගය නිකිල බවට පත් කරනවා. හරි? නිකිල ලෙස ආදානය කරනවා. නිකිල ලෙස ආදානය ලබා ගන්න අගය නිකිල ලෙස ආදානය කිරීම. නිකිල ලෙස ආදානය right සංකල්පය ඔබට පැහැදිලි ඇති. ඉතින් මේක හරි සරල ප්‍රශ්නයක්. මෙන්න ප්‍රෝග්‍රෑම් එක මෙන්න ගැලීම් සටහන. දැන් ඔයා කෝඩින් එකත් බලමු අපි ප්‍රෝග්‍රෑම් එක සම්පූර්ණම ලියන විදියත් එක්ක. සම්පූර්ණව ලියා ගන්න. හරිද? මේ වගේ සුපිරි ප්‍රශ්න එකින් එක හොඳට බලලා ඔයා සංකල්ප ඉගෙන ගන්න. ඔයාට ප්‍රෝග්‍රෑමර් කෙනෙක් Python programming කියන එක අභියෝගයක් නැතුව අධ්‍යයනය කරන්න පුළුවන්. හරි නේද? ඉතින් මෙන්න මේ පාඩම බලලා ඔයාගේ කමෙන්ට් එක යටින් තියන්න. ඒ වගේම මේ වීඩියෝ ඔයාගේ යාළුවන්ටත් බෙදා ගන්න.
එයාලත් ඉගෙන ගන්න, ඔයත් ඉගෙන ගන්න. අපි හැමෝම Python ඉගෙන ගමු. හරි නේද? ඉතින් ඔයා පහළ කමෙන්ට් එකේ දාන්න ඔයා තව ඔයාට මොන වගේ programs දෝන අපි ඒ වගේ videos මේ channel එක තුලින් ඔයාට දෙන්නම්. හරි. අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු. Python IDE එක තුල තමයි program එක ලියන්න හදන්නේ. Python file ගිහිල්ලා file new ගිහිල්ලා අපිට IDE එක තෝරගන්න පුළුවන්. එතකොට මේකේ number 1 input function එක මගින් ගමු. message එක අපි දානවා number 1 කියලා. colon. ඊට පස්සේ single quotes දාලා මේ string අගය අපි මේ විදිහට වෙන් කරනවා. මේක නිකිල බවට පත් කරන int අපි භාවිතා කරමු. ඔන්න int function එකකින් නිකිල අගයක් ලබා ගන්නවා. මේ විදිහටම number 2 සඳහාත් අපි number 2 සඳහාත් ආදානය ගන්නවා input function එක මගින් right number right 2 colon right. එතකොට මේකත් නිකිල බවට පත් කරන්න අපි int function එක භාවිතා කරා. හරිද? මෙතන close bracket එක ඕන. number 3 සඳහාත් අපි පෙර වගේමයි input function එක භාවිතා කරලා single quotes ඇතුලේ prompt එක ලියමු number 3 කියලා. right. එතකොට මේ ආකාරයට ආදාන අගයන් තුන ලබා ගතට පස්සේ මේක integer කරන්න int අපි භාවිතා කරමු. එතකොට මේක close bracket එක දැම්මා ඔන්න ওই විදිහට හරියි. ඊට පස්සේ අපි total එක ගන්නවා number 1 plus space එකක් තියලා number 2 space එකක් තියලා number 3 ඔන විචලයන් පෙළ ගැසුවා. දැන් මට පුළුවන් print කරන්න total එක.
right දැන් program එක ක්‍රියාත්මක කරන්නට පෙර save කරන්න ඕන file save ගිහිල්ලා file එක save කරමු අපි ඒක හදාගමු file එක save කරන්න drive එක තුල ඔයා directory එකක් හදාගන්න python වලට වෙනම right මම මේක 25 PCB කියලා දැම්මා මම පළවෙනි program එක ලෙස ඒක store කරන්න හදන්නේ හරි දැන් program එක run කරාම ඔයාට දැනෙනවා දැන් program එක run වෙලා මෙතන නතර වුණා program එක ක්‍රියාත්මක වෙලා ආදානයක් ගන්න නතර වුණා කියන්නේ ඔයා මතක් කරගන්න operating system පාඩමේදී ආදානයක් ගන්න අවහිර කළ තත්ත්වයට ආවා ඔන්න මම 10 දුන්නා දෙවෙනි ආදානය ගන්න දැන් 20 enter කරපු ගමන් මේක සූදානම් තත්ත්වයට කියලා ධාවනය වෙලා ඊළඟ input එක ගන්න ආයෙත් නතර වෙනවා මතක තියාගන්න දැන් මම මෙතෙන්ට 40 දුන්නම enter කරාම සූදානම් තත්ත්වයට ගිහිල්ලා ධාවනය වෙලා ප්‍රතිදානය දෙනවා ඔන්න ඔහොම දේවල් තමයි වෙන්නේ දැන් මෙතන 70 හරිනේ 10යි 20යි 30යි 40යි 70 හරි ඉතින් මේක අපි පොඩ්ඩක් ලස්සන කරලා ගමුද ලේබල් එකක් දාලා ඉතින් ලේබල් එකක් අපි දාමු total කියලා capital වලින් ලේබල් එකක් දාමු එතකොට මේක string ආගේ පුතා මේක ඇවිල්ලා විචල්ලේ මේ program එක නැවත store කරනවා ඊට පෙර අපි print එකක් අපි තියමු his print එකක් දාමු පේලියක් his තියාගන්න එක පේලියක් his තියාගන්න මම එම his පේලියක් මේ විදිහට තියාගත්තා හරිද දැන් program එක run කරලා බලනවා ඔන්න දැන් 10 20 40 10 20 40 දැන් බලන්න මොකද්ද උනේ කියලා 10 20 40 ලස්සනයි නේද total කියලා print වුණා දැන් ඔන්න සංඛ්‍යා තුනේ ආදානය අපි පැහැදිලි කර ක්‍රමය අනුව ක්‍රම ලේඛයක් මගින් ලබා ගත්තා. ඔයාට පුළුවන් මේ කෝඩින් එක ලියලා try කරන්න. දැන් මේක මම තවත් දෙයක් කියනවා. ඊට පෙර මේක කෝඩින් එක ලියා ගන්න. ඊට පෙර මේ කෝඩින් එක ලියා ගන්න. අපි හිතන්නකො මෙහෙම භාගික සංඛ්‍යාවක් ආදානය කරොත් මොකෝ වෙන්නේ? 10.2 එර එකක් එනවනේ. මෙයා ගන්නෙ නිකිල සංඛ්‍යාව විතරයි. මතක තියාගන්න නිකිල සංඛ්‍යාව විතරයි දශමක අගයන් දැම්මම මෙයාට නිකිල කරගන්න බැරුව එර එකක් නිර්මාණය වෙනවා. ඒ නිසා අපි මෙතනට දාමු plot අගයන්. plot කිව්වම අන්න පුළුවන් දැන් ආදාන අගය දශමක අගයක් බවට පත් කරන්න. ඔන්න ඒ අනුව මම 10.2 enter කරාම plot එක ගත්ත වැරදක් නැහැ. මම 20.3 enter කරනවා එර එකක් ආවා. මොකද දෙවෙනි ආදානය ගන්නකොට මම ඒක plot කළේ නැහැ. ඉතින් ඒකත් plot කරමු. plot කරාම පුතා භාගික සංඛ්‍යා සඳහා මේ program එක භාවිතා කරන්න පුළුවන්. මම නැවත program එක store කරනවා දෙවෙනි program එක විදියට ඔයා වෙනම coding එක ලියාගෙන බලන්න. දැන් program එක run කරාට පස්සේ පුතා ඔන්න දැන් 10.2 20.5 30. අපි දාමු 3 එකතු කරාම එනවා 63ක් 63 තුනෙන් බෙදුවම 31ක් දශම බිඳුවක් එනවා. මොකද plot අගයක් බෙදුවම තුනෙන් plot ආකාරයේ උත්තරයක් විතරමයි ලැබෙන්නේ. ඉතින් දැන් මේ program එක ලස්සනට තේරුම් ගන්න අපි plot සඳහාද program එක සම්පූර්ණ කරා. හරි නේද? ඉතින් plot සඳහාද program එක සම්පූර්ණ කරා මේක තමයි output එක මේක තමයි coding එක. ඉතින් මෙතන integer වෙනකොට plot දැම්මම භාගික සංඛ්‍යා ගන්න පුළුවන්. ඔයා program එක type කරලා බලන්න. එහෙනම් අපි ඊළඟ program එකේදී හමු වෙමු. දිවයිනේ ප්‍රථමයන් නිර්මාණය කළ ICT පාඨමාලාව රෝෂාන් රෝලංකා Python පාඨම සම්පූර්ණයෙන්ම YouTube මගින් නොමිලේ. theory programming සම්බන්ධ වීම සඳහා Python codebook YouTube channel එක subscribe කරන්න. නිබන්ධන ලබා ගැනීම සඳහා Telegram channel එක වෙත සම්බන්ධ වෙන්න. දිවයිනේ ප්‍රථමයන් නිර්මාණය කළ ICT පාඨමාලාව කොටස් අඩු නැති ICT මෙහෙයවීම මෘදුකාංග ඉංජිනේරු AI පර්යේෂක රොෂාන් රෝලංකා